සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් අප ඔබ රැගෙන යන්නේ ඔබ කිසිදා දැක නැති ඒ කියන්නේ පුරාණ තාක්ෂණයේ ඊටම ඉහළ තත්ත්වයක තිබුණු ස්ථානයක් නැරඹීමටයි. ඉතින් වෙනදා වගේම ඔබගේ දැනුම තවත් වැඩි දියුණු කරගනිමින් අපත් සමග මේ වීඩියෝ අවසානයේ වෙන තෙක් රැඳෙන්න ගියාල සිටමින් අපි යමු වීඩියෝ එකට. අද අප ඔබ රැගෙන යන්නේ පුරාණ ජනතාගාර ගිනිහලගේ නොහොත් අග්නිශාලාව නැරඹීමටයි. ඉතින් මේ අප රැඳී සිටින්නේ අනුරාධපුර අභයගිරි චෛත්‍යය සහ සමාධි පිළිම අතරයි. මේ තියෙන්නේ සමාධි ප්‍රතිමාව. ඔබට පේනවා ඇති දැන්. ඇත්තටම මොකද්ද මේ ජනතාගාරය කියන්නේ? අපි බලමු ගිහිල්ලා. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ රජවරුන්ගෙන් සහ අමාත්‍ය මණ්ඩලාදීන්ගෙන් බුදුදහමට සිව්පසින් සංග්‍රහ බොහොමයක් ලැබී ඇති අතර ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් භික්ෂුන් වහන්සේලාගේ ශරීරය සහ සෞඛ්‍ය පිරිහීමට පටන් ගන්න තියෙනවා. ඉතින් එයට පිළියමක් ලෙස රාජකීය වෛද්‍යවරයා විසින් බුදුන් වහන්සේගෙන් සක්මන් වළුව සහ අද අප මේ කතා කරන ජනතාගාරය සඳහා අවසර ඉල්ලූ බව විනය පිටකයේ සඳහන් වෙනවා. ಭಾರತ ආයුර්වේදයේ ඌෂ්ම වේදය යනුවෙන් කතා කරනුයේ අද අප මේ කතා කරනු ලබන ජනතාගාරය සම්බන්ධවයි. වා පිත්සෙම් සහ පමණ ඉක්ම වූ මේදය හිමාලය මගින් තුලනය කිරීම මෙයින් සිදුවේ. ඇත්ත වශයෙන් මෙය තාක්ෂණය අතින් ඉතාමත් දියුණු වෙනම තලයක පිහිටි ක්‍රියාවලියක්. ඉතින් අද අප මේ ස්ටීම් බාත් යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. සරලව කිව්වොත් මෙම ජනතාගාරයේදී සිදුවන්නේ මේ පරිහරණයට පැමිණෙන තැනැත්තාගේ ශරීරයේ යම්කිසි ඖෂධීය ආලේපයක් ගල්වා උණුසුම් ජල වාෂ්ප සමග යම්කිසි නිර්දේශිත කාලයක් මෙම ශාලාව තුළ ගත කිරීම. ලංකාවේ ස්ථාන බොහොමයක මෙම ජනතාගාර සංකීර්ණ දකින්නට ලැබෙනවා. අනුරාධපුර ජේතවනාරාමයේ ආශ්‍රිතව, පංකුලිය අශෝකාරාමයේ ආශ්‍රිතව, විජයාරාමයේ ආශ්‍රිතව, මිරිසැටිය, මිහින්තලේ, හච්චිකුච්චි විහාරයේ ආශ්‍රිතව සහ අරංකැලි. ඊට අමතරව රිටිගල ආශ්‍රිතයෙන්ද මෙම ජනතාගාර දක්නට ලැබෙනවා. ඉතින් මේ අතුරින් අද අප මේ කතා කරන ජනතාගාරය ඉතාමත් හොඳින් සංරක්ෂණය වෙති ස්ථානයක්. වර්ෂයේ පුරාවිද්‍යා පරීක්ෂණ නිලධාරියෙකු සිටි පී.ඩී. චන්ද්‍රිකා මහත්මිය තමයි මෙම ස්ථානයේ මුල්වරට හඳුනාගෙන කැණීම් කරගෙන සොයාගෙන තියෙන්නේ. ඉතින් අභයගිරිය ආශ්‍රිතව මෙවැනි ස්ථාන 7ක් මේ වන විට සොයාගෙන තියෙනවා. ඉතින් අපගේ ඉදිරි වැඩසටහනවලදී අපි මේ පිළිබඳව වැඩිදුර විස්තර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඔබ සැම දන්න සුප්‍රසිද්ධ සමාධි පිළිම. ඉතින් අප මේ රැඳී සිටින්නේ ඒට පිටුපසින්.
සමාධි පිළිමය ළඟ සිට මෙම මාර්ගය දිගේ මෙතනට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. මෙම ස්ථාන නිර්මාණය කරලා තියෙන්නේ පිහිටි පොළවේ සිට ටිකක් ඉහළින්. ඉතින් මේ ජනතාගාර පවත්වාගෙන යන්නේ කෙසේද, භාවිතා කරන්නේ කෙසේද, වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න සවිස්තරාත්මකව විනය පිටපතකේ සඳහන් වෙනවා. මෙහි දොරටු දෙකක් දක්වනු ලැබෙනවා. එකක් ඇතුල් වීම සහ අනෙක පිටවීම. මේ තියෙන්නේ බෙහෙත් ඇඹරීමට යොදාගන්න ඇඹරුම් ගල්. මෙම කුටියේ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු සහ පරිහරණය කරන ද්‍රව්‍යයන් තැබීම සඳහා යොදාගෙන ඇත. ශාලාවේ උෂ්ණත්වය රැඳීම සඳහා යොදවාගෙන තිබුණු උදුන් 7ක් තමයි මේ තියෙන්නේ. ඒවා දැනට නටමුන් වෙලා තියෙනවා. මේ තියෙන ජල පොකුණනොත් පැන් කොටුවයි. පාවිච්චි කරන ලද ජලය බැස යාම සඳහා යොදා ඇති ස්ථානය තමයි මේ තියෙන්නේ. මෙහි පියස්ස දැවෙන් සාදා නිම කර තිබූ බවට සාධක ඇති අතර වහලය උඩු සෙවිලි කර තිබූ බවට සාධක හමු වෙනවා. දැව බාල්ක සවි කිරීමේදී යොදා ගන්නු ලබන විශාල ප්‍රමාණයේ ඇන සහ කැඩී බිඳී ගිය විශාල ප්‍රමාණයේ උළු ඒ අතර වෙනවා. දිකින් ගල්කණු 9ක්ද පළලින් ගල්කණු 8ක් දවනසේ සමානුපාතිකව ගල්කණු 72කින් මෙම පියස්ස දරාගෙන සිට ඇත. ඇත්ත වශයෙන්ම දැනට මහනුවර මගුල් මඩුවේ පියස්ස මෙන් එය පැවතුනාවේ මතයක් තියෙනවා. නොයෙකුත් වර්ගයේ ශාක කොටස්, චූර්ණ, සුවඳ මැටි ආදිය කලවම් කරපු ස්ථානය තමයි මේ තියෙන්නේ.
ඉතින් මේ තරම් වටිනා යුතු ස්ථානයක් ඔබ නැරඹිය යුතු නැතිද? අප සැමදා ඔබගෙන් ඉල්ලන්නේ එන්න මේව නරඹන්න. ඔබලාගේ දූ දරුවන්ට මේවා පෙන්වන්න. ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ඔවුන්ට අපේ රටේ වටිනාකම ගැන කියා දෙන්න. ඉතින් අදට අප ඔබගෙන් සමුගන්නවා. තවත් මෙවැනිම වැඩසටහනකින් හමු වීම බලාපොරොත්තු වෙමි. තවමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග දිගටම රැඳෙන්න කියලා ඉල්ලා සිටිමින් අදට අපි සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක් වේවා.